යලකන්නේ වී වගා කර ඇති බිම් ප්‍රමාණයෙන් 75%කට මේ වන විට පොහොර සහනාධාර මුදල් ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සඳහා රුපියල් මිලියන 8,990ක් වැය කර ඇති බවත් මේ සතිය තුළ තවත් රුපියල් මිලියන 2,000ක් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කරන බවත් එහි කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග මහතා සඳහන් කළා. පොහොර සහනාධාරය යටතේ ගොවියෙකුට රුපියල් 30,000ක මුදලක් හිමිවන අතර මෙවර යලකන්නේ හෙක්ටයාර් 3,94,299ක වී වගා කර ඇති බවට ඇස්තමේන්තුගත කර ඇති බවයි සඳහන් වන්නේ. මේ අතර යූරියා නැවක් සහ MOP පොහොර නැවක් මේ මාසයේ දෙවයිනට ළඟා වන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කර සිටිනවා. මෙවන් උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.